සුසුම ඉවසයි ජීවිතේ වන්දනාවේ අඳන අහසට අපුරු කළ සිත ආදරේ ගිරිශිඛරයේ රන්සරට හද දූලි මුහු කර ආසලඹයි හැංගුවේ රන්සරට හද දූලි මුහු කර ආසලඹයි හැංගුවේ නිල්වන් පත් වළඳනාරුත් කඳුල වී සක පෝරුවේ කෙලමල්වල සුසුම නිවසයි ජීවිතේ වන්දනාවේ කෙලමල්වල සුසුම ඉවසයි ජීවිතේ වන්දනාවේ ඈත දිනි පෙත නිහඬ සුළඟට ආසලඹ හඬ මුසුනේ කඳුවලල්ලේ රංගන ඔබරුව සිතට රහසින් ගෙවදුනේ සිත පෙළා රිදුම් දී සිනහසින් මා සරණයි රංග සුභා දුටු නෙතේ දුක් තැවුල් හද පිස දමයි රන්සරට හද දූලි මුහු කර ආසලඹයි හැංගුවේ අම්මේ මක්කේනේ උඹට වෙලා තියෙන්නේ. මට පේන්නේ උඹට ඇප නූලක්වත් මතුරන්ට වෙයි වගේ. අප නූල ඔව්. ඔය වයසේ තනියෙන් hina වෙන එක ඒ තරම් බලන් ඉන්න හොඳ දෙයක් නන් නෙවි. පෙරේත දිෂ්ටියක් තමයි. ආය අහන්න දෙයක් නෑ උ. අයියෝ අම්මේ අම්මම නේද මට විභාගය අත ළඟයි කියලා පාඩම් කරන්න කියන්නේ. ඈ බා. උඹට කිව්වේ ඉතින් පාඩම් කරන්නනේ. එහෙම නැතුව මෙතන දවල් හින දැක දැක ඉන්න නෙවෙයිනේ. ඉතින් මේ පාඩම් කරනකොට ඔහොම තමයි. ඔය සාහිත්‍ය වගේ දේවල් කියවනකොට ඒවා රස විඳින්නත් ඕන. ඇත්තේ? උඹලට තියෙන්නේ ඉතින් අමුතු සාහිත්‍යයන්නේ. හැබැයි පුතේ උඹේ අම්මත් ඔය පොත කියවලා ගොඩක් කල් තේරුණාද? අයියෝ ඒ ගමන අම්මාවනේ මෙතන පට්ටන්දරේ කියවන්න. අම්මේ මේ මන්ද විභාගේ පාස් කරන්න ඕනද එපාද? ඈ
කරන්නේ නැතුව සිරිමල් අපි කොහොම මේ නරාවලින් ගොඩ එන්නේ? ඒකයි මට තියෙන බය. මේ ඔබ පාඩම් කරපන්කෝ. හිටි මං ඔබට තේ උඩක් හදාගෙන එන්න. අක්කේ අම්මා කොයි ගියේ? කඩේට යන්නේ නැති. ඔව් කනවා. අක්කේ සිරිමල් අයියා ඉතින් නෑ මං කිව්වේ එයා හරි හොඳයිනේ. වෙන්ට ඇති. ඔය මොකයි රුස්සන්න නැතුව වගේ කතා කරන්නේ? මේ කට වහගෙන බත් එක්ක කනවද? ඌ එකෙක්වත් හොඳ නෑ මයි මල්ලි. උන් ඔක්කොම හොඳයි වගේ රඟපානවා. අනේ අන්න අක්කේ අන්න. සිරිමල් අයියා හරි හොඳයි. ඔයාගේ තියෙන ඔය ඉරිසියාට තමයි ඔය පුපුරන්නේ. අනේ මට වැඩේම ඉරිසියා කරන්න. ඉරිසියා කරන්නටම හරි මිනිහා. මේ අලුතෙන් පත්ලාපු විදුහල්පතිතුමා වෙන්නද? ඔව් උන් නැහැ. මම කළුඅප්පු. හැබැයි මහත්තයෝ මේ ගමේ ගම්මු මට කියන්නේ කළු මුදලාලි. උන් නැහැ මේ පැත්තේ ආවේ හවල් කාරණයකටද? මේකනේ මහත්තයෝ. මෙච්චර කල් මේ ගමේ හැම කොන්ත්‍රාත්තුවක්ම කළේ මම. අනිත් එක ඉතින් පොදු වැඩ වෙන්නේ මගේ අතින්ම තමයි. ඉතින් උන් නැහැ මේ පැත්තේ ආවේ අහවල් කාරණයකටද? දරුවෙක් ඉස්කෝලේට ඇතුළු කරගන්නද? එහෙම නැත්තම් මේ මහත්තයෝ මේ එහෙම කෙන්ගෙඩියකට මං ආවේ නෑ. ඇරත් මම තනිකඩයක්. මට ඔය ළමයි බමයි ඉන්න එකක් ඈ. මට පැහැදිලි නෑ මුන් නැහැ මොකද්ද කියන්නේ කියලා. මම බලන්න ඕනේ මහත්තයා පණිවිඩයක් එවයි කියලා. බැරිම තැන තමයි මේ මම ආවේ. මොකද මහත්තයා මේවට මේ මමම මුල් වෙන්න ඕනේ වැඩනේ. මේ මුන් නැහැ කියන දෙයක් තේරෙන භාෂාවෙන් කෙලින් කියන එක නේද හොඳ? මං හිතාගෙන උන්නේ උන්සිරි මහත්තයා ඔක්කොම කියන්න ඇති කියලා. දැන් මේ ඉස්කෝලේට අලුතෙන් ගොඩනැගිල්ලක් පාස් වෙලා නෙවෙයි. ඔව් අලුත් ගොඩනැගිල්ලක් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මහත්තයෝ මේ හැම ගොඩනැගිල්ලක්ම වැසිකිළියක්ම කළුවේ මම. ඉතින් මේ අලුත් ගොඩනැගිල්ලේ වැඩ පටන් ගන්නෙ කවදද කියලා සහසුද්දෙන්ම දැනගන්න තමයි මම මේ ගොඩ උනේ. ඔව් ගොඩනැගිල්ලේ වැඩ නම් ඉක්මනටම පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මාත්‍යෝ මේ හිත හිතා ඉඳලා හරියන්නේ නැහැ. මේ වැඩ ඉක්මනට කරන්න ඕනේ. මොකද මේ මටත් බාස්ලා කීප දෙනෙක් හොයාගන්න ඕනේ. මං හිතාගෙන ඉන්නේ පාසල් සංවර්ධන සමිතිය හරහාම මේ වැඩේ කරන්න. ඒ මොකද කියලා නම් දෙමව්පියෝ වෙච්චි දරුවන්ගේ වැඩේ ආදරෙන් කරනවා.
විනිවිද භාවිකුත් තියෙනවා. කාටවත් අනම්මනම් කියන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. අම්මේ හිටි මම උඹට කහර ඩිංගවක් කරන් එන්න. ඉන්න අම්මේ මාත් එන්න. ඕන නෑ ඔබ පාඩම් කරන් මම වක් කරගෙන එන්න. අම්මේ අද ඉතින් පාඩම් කළා හමාරයි. අම්මේ රණ්ඩු කරගන්න එපා මය අම්මේ. ඔබ පාඩම් කරපන්කෝ. ගින්නතුල කටේ දාගෙන ආවන බත් කරගෙන කන එකයි ඇත්තේ. කෙලිට කරදර කරන්නේ නැතුව. ඒක ප්‍රශ්නේ සබුලේ ඉන්නවද කියලා බැලුවේ මම. සබුලේ ප්‍රශ්නේ කියන්නේ අපි සබුලේ වහගෙන ඉන්නවා. කෙල්ලට විභාග නැත්තම් මං දන්නවා කතා කරන විදිය. විභාගෙ කුතුහල කෙල්ලට. දැන් ප්‍රශ්නේ ඒ උනාට මට සබුමලේ මට කඩ වහගෙන ඉන්නවා. මම වෙනත් දෙන්නම් බත් එක. අනේ ඒක ප්‍රශ්නේ නේද? බද්දේකට දෙනවා උඹ මට සිසිලිය මෙහෙම කොලම් සබුමලේ කිව්වම දැන් බත් එක මෙතන කල්ලු මුදලාලි මොකද බල? අන්න වලන්ති ගෙනාව ඉක්මනට ගන්නට. තියපිය වෙයි. මම තා පානව පත්තු කළේ නැහැ. මුදලාලි පානපත්තු කරන් යනකොට මට හුණංගු වෙනවා. මට යන්න තියෙනවා. සුනංගු වෙනවා? ඇයි බල තෝ ආණ්ඩුවේ රාජකාරියක් කරනවා? මුදලාලි මම ආණ්ඩුවේ රාජකාරියක් නොකලට මම රාජකාරියක් කරන උත්තුමේකට උදව් පදව් කරනවා. මොකද්ද බල ඒ හරුපේ? අපේ ලොකු ඉස්කෝලේ මහත්තයා. ලොකු ඉස්කෝලේ මහත්තයා ඉතින්? ඔව් අපේ ලොකු ඉස්කෝලේ මහත්තයා. මොකද්ද බල? ඌට මොකද්ද තියෙන ඌගේ රාජකාරිය උගිත මේ බලමු. නෑ මුදලාලි ලොකු ඉස්කෝලේ මහත්තයාට මං කෑම එකක් ගිහින් දෙන්න තියෙනවා. පිටකල් කාරයන්ට නැත්තම් කොරියු මින් පස්සේ තෝමාට අහුනොත්
ඉස්කෝලේ යන්නේ නැතේ? කෝ ගග හිටපන්. යනවා අම්මා යනවා. ඩිංගක් හිටින්ටකෝ. මම ලෑස්ති වෙනකම්. මොනවද මේ කරන විචූරන වැඩ? පුයර බෝතලේ තලාගෙන තියෙන යස පුරුවට දෙකින්. අයියෝ අම්මා. අම්මා කියන්නේ මට වැද්දයක් වගේ ඉන්න කියලාද? කොහෙද ඉතින්? අම්මත් ගෑණියක් නෙව. මොනවද තෝ කිව්වේ? මොකද්ද කිව්ව කතාවේ තේරුම? ඇයි ඉතින් ගෑණියෙකුට තවත් එකකියක් ලස්සන රුස්සන්නේ නෑ නේද? පින්නේද මේකේ කටේ සයිස් එක? මේ කුමුදුමලියෝ මන් තුගේ කට උල්ලන ගලක තේරුණාද? මෙච්චර කවලා පොළ උස්මහත් කරලා කොහොමද අම්මට කතා කරන්නේ? දෙකකින් විතර. මේ අදත් පාන්දරම අම්මයි දුයි කාගල්ලා ඇත්නවද? අනේ උඹලට. ඒවද මගේ ඇඟට හැමදාම කඩාපනින්නේ? දූසිඟිත් එකේ කතාවට පොඩ්ඩක් කන් දීලා බලහල්ලකෝ. නෑ බං මම කිව්වේ ඉතින් උඹේ දූනෝ අම්මයි පරම්පරාවගෙන යන කරෝ ඉන්නේ බෑ බං. පරම්පරාව? මගේ පරම්පරාව? තාමුන්ගේ පරම්පරාව ගැන අහගන්න එපා මගේ. මගේ කට. බුසරණ. සිරිමල් මන් දැක්කෝ යනවා. කුමුදුමලි මොකද දැන් වෙනස් වෙලා? වෙනස් වෙන්න ඕන එකම දේ වෙනස් වීම විතරයි. තේරුණාද? ඒක නම් සාතික ඇත්ත. සිරිමල් කුමුදුමලි මේ මොකද මේ? සිරිමල් අයියා එකපාරටම සිරිමල් විතරක් උනේ? මොකද? දැන් අයියා කෑලා කිව්වේ නැතේ? අපෝ මට දැන් අයියා කියන්න අමාරුයි. අර මොකද අර? සිරිමල් දලබුවෙකුණත් තටුවාම ලස්සනට අත්තට සල්ල ඉගිලෙනවා. අර මොකෝ hina වෙන්නේ? නෑ මට මේ කවියක් මතක් වුණා. මන් නෑනේ සිරිමල්ට ලස්සනට කවි කියන්න පුළුවන් කියලා. නෑ සපුමලිලගේ තාත්තගේ කටේ නිතරම තියෙන කවියක්. හද්දා නාකියෙක් දැක්කත් ඉඟිමරන ගැහණිය දලඹුවෙකි ගෑවුන තැන කසන. වෙරළුන්නේ මම ඔය කවි කියන්නත් වෙන කාටවත් නෙවෙයි. සපුමලිට. බං සිසිලියෝ අර බත් බැලෑ හැම මේ පැත්තේ ආවේ නැද්ද? මොකාටද බං ඔය ගෝරනාඩු දෙන්නේ බං? අර බබුන් කියන කාට මිසක් වෙන මොකාටද ඉතින්? අනේ මේ හාපු බබුන් කෙනෙක් නෑ. හැබැයි ගුණවතියෝ ඌ මේ ගමේ කාලට උදව් පදව් කරගෙන ඉන්න එක. ඔය කතා කරන විදිහ නම් වැරදියෝ. බබුන්ට බනිනකොට මෙයාට නේ අකෝ ඩෝන් යන්නේ. මේ මට ඇති පුදාවක් නෑ. ඌ අහිංසක එකක්. මට කරපු අලුබුත්තේරු වැඩේ උඹ දන්නවනම් උඹ ඔහොම කියන්නේ නෑ ඌ. මොකද්ද උඹට කරේ කියපන් බලන්න. ඌ මගේ වලන් ටික කළු මුදලාලියා ළඟට එන්න ගියාමයි ඌ අන්තරස්ථාන වෙලා. අපල්ලා මට ඌ අහුණා නම් මකොල තමයි පස්ස බලන්නේ. එහෙනම් මේකයි හොරේ බබු උඹ මොනවද උතන කරන්නේ?
මේකයි හොරේ ඈ. බබු මෙහෙට වරෙන් එළියට මෙහෙට වරෙන්